මෙහෙමයි ඉතින් ඔයාලට ඇත්ත කායකක් තුනට මට ඇත්ත කායකක් නැහැ මම මේකෙන් තමයි සනසන්නේ මේක තමයි මගේ කායක මේකේ අර ස්කෑනර් ලයිට් එකත් පත් වෙනවා එහෙනම් ඉතින් ඔයාලට අනේක වාරයක් ඒ වගේම ඔයා මේ කාර් දෙකක් තියෙනවා කියලා පොඩි ආරංචියක් ආවා ලංකාවට අපිට බලන්න ඔව් මොකක්ද ඒ ගැන චූටි නියුස් මේ හරි ඉතින් මේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා එන අවුරුද්දේ එතකොට අර ඕහෙම ඔකෙස්ට්‍රා මියුසික් එකක් ඒක මම හිතන්නේ වා කිව්වේ 800 ගණන් වල වගේ මියුසික් එකකින් තමයි උටාගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒ ආපු අවුට්පුට් එක මාර ලස්සනයි. ඒක ෂොක් ගොඩක් කට්ටිය කැමති එක දැනගන්න. මේ ඇත්තටම කොහොමද කාර් එක සෙල්ෆ් ඩ්‍රයිව් කරේ කියලා. සීට් එක පිටිපස්සේ හැංගවිච්ච මිනිස්සෙක් තමයි මේක ඩ්‍රයිව් කරන්නේ කියලා. අයියේ මම ඉතින් ඕක නයිට් රයිඩර් ෆෑන් කෙනෙක් උනේ ඉතින් ඒ පුංචි කාලේ මයි ඉස්කෝලේ යන කාලේ තමයි මේ ඕක ටීවී එක බැලුවේ මොකද ඒ කාලේ අපේ ගෙදර ටීවී එකක් තිබුණේ නැහැ ඉතින් අල්ලපු ගෙදරින් තමයි ඕක බලන්නේ නයිට් රයිඩර් බලන්නේ ඉතින් ඒ කළු සුදු ටීවී වල ඒ කාලේ බැලුවේ ඉතින් ඒ කාලේ නයිට් රයිඩර් කික්ගේ පාට ගැන අදහසක් තියුණාද කළු පාට කියලා තමයි ඒ කාලේද හිතුවේ විශේෂයෙන් මේකට ඉතින් මේක මම ගෙදර අරන් යනවා දැන් ඕස්ට්‍රේලියාවට අරන් යනවා මම හෙට යනකොට මේක ගිහිල්ලා හැමදාම මාත් එක්ක තියෙයි කිට් එක මේ ඉතින් ඔව් ඉතින් නයිට් රයිඩර් තව මෙමරි එකක් තමයි collection එකට එකතු වෙන තව එකක් මේක මේ Vic Knight. Built in Melbourne, Australia, Vic Knight is more than a car. It is a symbol of passion, precision, and perseverance. With its sleek design and advanced features, this kit replica roars onto the streets. This is Vic Knight. A new era of hero rides begins. ඉතින් මේ නයිට් රයිඩර් රසිකයෝ ගැන කතා කරොත් ඉතින් මම මේ channel එක කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ නයිට් රයිඩර් රසිකයන් සඳහා නයිට් රයිඩර් රසිකයෝ ලෝකේ හැමතැනම ඉන්නවා. ඉතින් අපි ලංකාවේ නයිට් රයිඩර් රසිකයන් ගැන කතා කරොත් විවිධාකාරයේ රසිකයන් ඉන්නවා. ඉතින් මම මේ කාර් එක හදලා ඉවරනාට පස්සේ ඒක කට්ටිය දැනගත්තට පස්සේ ගොඩක් ඔය නයිට් රයිඩර් එකට කැමති කට්ටිය මට කතා කරා මැසේජ් එවුවා මාත් එක්ක දේවල් හුවමාරු කරගන්නවා විස්තර. ඉතින් උතර රසිකයෝ වර්ග දෙකක් මම කියන්නම්. සමහර කට්ටිය ඒ කාලේ නයිට් රයිඩර් බලලා ඒක ආසාවෙන් බලලා මේ ඒකට ආසාවක් ඇති කරගෙන ඒ වුණාට නයිට් රයිඩ් එක ගැන වැඩි විස්තර ඒගොල්ලෝ දන්නේ නැහැ. කාර් එක ගැන වුණත් ඒක සීසන් කීයක් තියුණාද ඒකේ වෙච්ච කතා එහෙම ලොකු මතකයක් නැහැ. දැන් අවුරුදු 43කුත් වෙලානේ නයිට් රයිඩ් ඉස්සෙල්ලා විකාශනය වෙලා. ඉතින් ඒගොල්ලෝ දන්නවා මේ කතාව කාර් එක උඩින් පන්නන්න පුළුවන් ඔය වගේ දේවල් මේ දැනගත්තට මේක ගැන ලොකු අවබෝධයක් නැහැ. සමහර කට්ටිය ඉන්න දැන් මෙච්චර කාලයක් ගිහිල්ලා තාමත් මේක ගැන විස්තර හොයන. ඒ කියන්නේ මේක ගැන සෑහෙන දැනුමක් තියෙන. මේ කතාව හැදුනේ කොහොමද? විශේෂයෙන්ම ඒ කාලේ කාර් එක ඩ්‍රයිවර් කෙනෙක් නැතුව කොහොමද මේ ගියේ? ඒ කියන්නේ දැන් වගේ ඔය විෂුවල් ඉෆෙක්ට්ස් ඒ කාලේ තියුනේ නැහැ නේ. ඉතින් කැමරා එකට පේන දේ තමයි අපි දැක්කේ. ඉතින් එහෙම වුණාම මොන වගේ මෙකැනිසම් එකක්ද මේගොල්ලෝ යූස් කර මේක සෙල්ෆ් ඩ්‍රයිව් ඒ ෂොට්ස් ගන්න. ඒ වගේ සෑහෙන මේ ගැන මේ හොයන මේ රසිකයොත් ඉන්නවා. ඉතින් මම අද ඔයගොල්ලොන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා මේ මට මේ අවුරුදු එකමාර දෙක ඇතුළත මේ කාර් එක හදලා හම්බෙච්ච කට්ටියගෙන් මේ නයිට් රයිඩර් ගැන පරතරටම අධ්‍යයනය කරලා ඒ ගැන හොඳ දැනුමක් තියෙන සහ ඒ ගැන පුදුම කියන්නේ පිස්සුවක්. කියන්නේ පිස්සුවේ උපරිමයටම තියෙන නයිට් රයිඩර් රසිකයෙක්. ඉතින් මෙයා මේ නිකම්ම සාමාන්‍ය මිනිස්සෙකුත් නෙවෙයි. ඔයගොල්ලෝ දැන් මෙයා දැකලා ඇති මෙයා මේ වෘතියෙන් සංගීතවේදියෙක් ගායකයෙක් හොඳ කීබෝඩිස් කෙනෙක් ඒ වගේම නළුවෙක්. ඔය ටීවී එකේ පුංචි තිරෙන් දැකලා ඇති. ඉතින් මට මොකක්වත් නිසා නෙවෙයි අද මම මෙයත් එක්ක මේ හම්බෙලා මම ලංකාවට ආවට පස්සේ මේ අපේ ගෙදර ඇවිල්ලා අපි මේ හම්බුනේ මේ මොකක්වත් නිසා නෙවෙයි මේ නයිට් රයිඩර් පිස්සු අර පොදු එයාගේ මගේ තියෙන මේ නයිට් රයිඩර් පිස්සුව නිසා ඉතින් අපි පහුගිය අවුරුද්දක් තිස්සේ අඳුරගෙන අවුරුද්දක් විතර ඉතින් සෑහෙන මේ ගැන නේද කතා කරලා තියෙනවා. ඒක රස කතාවක් තියෙනවා. රස කතාවක් තියෙනවා. මේ ඉතින් කියන්නේ අපි එතනින් පටන් ගමු. එතනින් පටන් කොහොමද අපි දෙන්න සෙට් උනේ කියලා. ඔව්. දැන් මේ දැන් පවතින ආණ්ඩුව තියෙනවානේ. ඕක දැන් පත් වෙලා මතක ඇති හැමෝටම මේ කාර් වගේක් ගෙනල්ලා දැම්මා ගෝල් ෆේස් එකට. ඔව්. හරිද? එතකොට දැන් නිවුස් වලට කියනවා මේ කිසිම අයිතිකාරයෙක් ආපු ඩ්‍රයිවර් කෙනෙකුත් නැහැ කවුරුත් නැහැ. මේවා මේ කියන්නේ ඔටෝ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම ඕකට පොඩි මම Facebook එකේ එක දානවානේ. මම නයිට් රයිඩර් කායකේ ඇතුලේ ඩෑෂ් එකේ ෆොටෝ එකක් දාලා මේ පෝස්ට් එකක් දැම්මා මේ ගෝල් ෆේස් එකට
ඔටෝ ආපු කාර් එක ඇතුළත දර්ශනයක් කියලා දැම්මා. ඊට පස්සේ ඒක දැකලා ඔයා ඒකට කමෙන්ට් එකක් දාලා තිබුණා. මම ඒත් බලනවා කවුද මේ කියලා හොයාගෙන යනකොට මෙන්න මේ මනුස්සයාට කාර් එකකුත් තියෙනවා. උතනින් තමයි මේක පටන් ගත්තේ. ඉතින් නයිට් රයිඩ් ෆොටෝ එකක් කොහෙද යන්නේ හැම එකම මට එනවා. හොයනවනේ ඉතින්. ඉතින් මම ඔක දැක්කම ඉතින් ඕන හරි කමෙන්ට් දානවා. මම ඔයා කවුද කියලා ඒ වෙලාව දන්නේ නැහැ. නිකන් මම දැම්මා ඊට පස්සේ තමයි ඉතින් ඔයා ගැන දැනගත්තේ. ඔයා දාලා තිබුණා සීසන් 2 3 4 මගේ ඩෑෂ් එකමයි. 3 4 ඩෑෂ් එකක් කියලා. ඔයා දාපු ඒ ෆොටෝ එකේ රෙප්ලිකා එකේ ඕනක් මම අඳුරනවා. මට ඩෑෂ් එක දැක්ක මේ කාර් එක මතක් වුණා. ඉතින් මම දැනට හදලා තියෙන කාර් ඔක්කොම මගේ අයිතිකාරයෝ අඳුරනවනේ. ඉතින් මොකද මම මගේ ඩෑෂ් එක හදන්න කලින් ගොඩාක් රිසර්ච් කරා. සීසන් 3 4 එකක් නෙහැදුවේ. සීසන් 3 4 ලෝකේ හරි අඩුයි. ගොඩාක් හදන්නේ සීසන් 1 2 ඩෑෂ් එක. ලෝකේ සීසන් 3 4 රෙප්ලිකාස් 15කට අඩුවෙන් තියෙන්නේ. අඩුයි. වැඩි හදන්නේ නැහැ. මොකද ඒකේ හේතුව කියන්නේ ඒක දැන් මම පර්සනලි ආසයි 3 4 එකට. ඉතින් අර නයිට් රයිඩ් ඉස්සල්ලාම සීසන් 1 එකේ දැක්ක ඩෑෂ් එක නිසා උගක් කට්ටිය ඒක තමයි හදන්නේ. ඉතින් 3 4 එක හදද්දි ඉතින් මේ මම ගොඩක් කට්ටියගේ විස්තර ගන්න එහෙම මම මේ විස්තර ගත්ත කෙනෙක්ගේ ඩෑෂ් එක ෆොටෝ එකක් තමයි දාලා තිබුණේ. ඒක දැක්කම තමයි ඉතින් මම ඒක කමෙන්ට් කරේ මේ ඔව්. ඇත්තටම එතන තමයි අපේ පටන් ගත්තේ. මම හිතන්නේ අවුරුද්දක් එකමාරක් විතර වගේ ඇති නේද? අවුරුද්දයි මාස ගණනක් වගේ වෙනවා. ඉතින් අතිශය ප්‍රථම වතාවට තමයි මුණ ගැහුනේ උදේශව. ඉතින් මට මෙහෙම එකක් දැනෙනවා. අපි දෙන්නගේ මිත්‍රත්වය අවුරුද්දක් එකමාරක් වගේ වුණාට මම ඔයා නිකන් ඉස්කෝලේ කාලේ බින්දුවේ පන්ති ඉඳලා ආශ්‍රය කරා වගේ ලොකු හැඟීමක් තියෙනවා. ඒක මාර පුදුමයි මේ. ඇත්තට මේ තාක්ෂණයයි මේවයි සහ එකවල්ලේ පොල් ඒකත් එක්කලා ඇත්තට මට ඔයාව හම්බුනාට පස්සේ කාර් එක ගැන ලොකු දැනුමක් තිබ්බට වඩා ලොකු දැනුමක් ඔයා හරහා හම්බුණා. මට ඇත්තටම ලොකු හීනයක් තිබුණා ඇමරිකාවට යන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි මේකත් දැක බලා ගන්න. එතකොට පස්සේ දැන් ඕස්ට්‍රේලියාවට මේක තියෙනවා කියලා දන්නවනේ. ඒකත් රයිට් හෑන්ඩ් එකක්. ඒක තියෙන්නේ අපේ කෙනෙක්ට. මම ඔයාලට කලින් මගේ UK වල අයියා කෙනෙක් ඉන්නවා. මම එයාට කිව්වා අයියා මම ආපු වෙලාවකට පුළුවන් නම් ඔය කාර් 10ක් 15ක් තියෙනවා. ඒකක් ගාවට මම එක්කගෙන යන්න මට බලන්න කියලා. බැලීමේ ආසාව පමණයි මට කාර් එකක්. අයිති කරගෙන මේ එකක් නෙමෙයි. ඉතින් දැන් මට නිකන් මගේම කාර් එකක් තියෙනවා වගේ හැඟීමක් තියෙනවා. ඔව් ඉතින් අර කිව් එක රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් කාර් ලෝකේ පොඩ්ඩයි තියෙන්නේ ඉතින්. ඔව් ඉතින් මම ඉස්සෙල්ලා මහන්නම් මේ ඔයාගේ තව ගොඩක් දේවල් අහන්න තියෙනවා මේ ඔයා ගොඩක් ආටිකල්ස් එහෙම ලියලා තියෙනවා ඔයාගේ Facebook එකේ මගේ Facebook එකේ ගොඩක් නයිට් රයිඩර් ගැන නයිට් රයිඩර් ගොඩක්ම මේ අර ප්‍රොඩක්ෂන් එක ගැන. ඒ කියන්නේ ඒක TV සීරීස් එකක් විදියට හැදෙද්දී දැන් මෙයා වෘත්තීය නළුවෙක්නේ. මෙයා කැමරාවක ඉස්සරහා රඟපාන කෙනෙක්. ඒතකොට මෙයා ගොඩක් නයිට් රයිඩර් දිහා බලන්නේ මම බලන විදියට නෙවෙයි. මේකේ මේ ප්‍රොඩක්ෂන් එක කොහොමද උනේ? මේවා කොහොමද හැදුවේ? ඒ වගේ ගොඩක් අධ්‍යයනය කරලා තියෙනව නේද? මේ ඒ ගැන ආටිකල්ස් ලියලා තියෙනවා. ඒකට එන්න කලින් මේ නයිට් රයිඩර් පිස්සුව පටන් ගත්ත තැන ඉතින් අපි හැමෝම පොඩි කාලේ බැලුවේ තැන ඒක ගැන පොඩ්ඩක් කියලා. ඔව් චූටි කාලේ තමයි ඒ කියන්නේ නයිට් රයිඩර් අතිශය ප්‍රථම වතාවට ලංකාවේ පෙන්නද්දී ඒ කාලේ මට මතකයි කැන්ඩෝස් චොක්ලට් අනුග්‍රහයෙන් තමයි ජාතික රූපවාහිනී 7:25ට තමයි මේක පටන් ගන්නෙ. 7:25 ඉඳලා 8 වෙනකන් යනවා එක කොටසක්. ඊට පස්සේ 8 ඉඳලා 8:00 වෙනකන් නිවුස් යනවා. ඒ කාලේ තමයි අපි අකමැතිම අපිට නිවුස් කියන වැඩක් නෑ. ඊට පස්සේ 8:00 ඉඳලා 9 වෙනකන් ඉතුරු කොටස යනවා. මම තමයි ගියේ. ඉතින් ඇත්තටම මේ වකවානුවේ අපේ ගෙවල් වලට විදුලියවත් තිබුණේ නැහැ. ටෙලිවිෂන් එකක්වත් තිබුණේ නැහැ. ඉතින් ටෙලිවිෂන් තිබුණේ ගමටම ටෙලිවිෂන් දෙකක් තුනක් විතර වගේ. ඒකත් පාරට ආසන්න ගෙදරක තමයි ටිකක් යමක් තියෙන ගෙදරක. ඉතින් ඒ ගෙවල් වලට යනවා බලන්න. ගියාම ඒවත් සිනමා ශාලාව වගේ ඒ ගමේම ඉන්න කොල්ල කුරුට්ටෝ ඔක්කොම ඇවිල්ලා මේක පිරිලා ඉස්සරහ. ඒ මිනිස්සුන්ට කරදරයක් එක්තරා විදිහට. ඒත් එපා කියන්නත් බෑ. ජනෙල් වලිනුත් එල්ලලා බලනවා. එහෙම හරි සුන්දර වුණාත් මට හිතෙනවා 82 ඇමරිකාවේ පෙන්නද්දිම මෙහෙත් මේක පෙන්නවා කියලා මම හිතනවා. මට එතකොට 82 වෙනකොට අවුරුදු 5යි. ඊට පස්සේ දෙවනි වතාවටත් මම දැන් 86 ඉඳලා ආපහු මම බැලුවේ 86. 86 නේද? ඒක තමයි මම බැලුවේ. මම දන්නේ නැහැ පළවෙනි පාරද වෙරි ටෙලිකාස්ට් එකක්ද කියලා දන්නේ නැහැ. මගේ මතකේ තියෙන 86 තමයි මම බැලුවේ. ඔව්. ඒතර සීසන් 4 වගේ තමයි මට සෙට් උනේ ඉස්සෙල්ලා බලන්න. ඒ කියන්නේ ඊට ඒ මුල් කාලේ මට මතක නැහැ. මම ඉස්සෙල්ලා බැලුවේ සීසන් 4 එක. ඒතර ඒකත් එක හේතුව මම නයිට් රයිඩ් ඉස්සෙල්ලාම දැක්ක ඔය ඩෑෂ් එකත් එක්ක. ඒකෙන් මට මතක. සීසන් 4 එකේ තමයි මට මතක ඉස්සෙල්ලා. මම හිතන්නේ සමහරට දෙවෙනි පාර ගියා. දෙවෙනි පාර වෙන්න පුළුවන්. මොකද මට ළඟදී පරණ පෝස්ටර් එකක් හම්බුණා. ජාතික රූපවාහිනී පෝස්ටර් එකක්. මේකයි දෙවෙනි වතාවට කියලා
ඒක දාලා තමයි සෞදා 7:25ට කියන්නේ. මට හොඳටම මතකයි බදාදා 7:25ට තමයි මේක ගියේ. ඒ කියන්නේ මං හිතන්නේ 82ෙම ගියා වෙන්න පුළුවන්. ගොඩක් රටවල ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. වෙන්න පුළුවන්. ඔව්. එතකොට මේ ඔයාට දැන් මේ ප්‍රොඩක්ෂන් එක ගැන වගේ මම ආටිකල්ස් කියලා තියෙනවා දැන් ගොඩක් මම දන්න දේවල් ගොඩක් මම හොයාගත්ත දේවල් දන්න කෙනෙක්ට මට හමුුණා විතරයි. ඒ කියන්නේ හුඟක් කට්ටිය දන්නේ නැහැ. කාර් එක කොහොමද ගියේ කියලා දැන් දන්නේ නැහැ. ඉතින් මට තේරෙනවා ඉතින් මම ඉස්සර ගත්ත සෝස් වලින්ම තමයිවත් අරගෙන තියෙන නමුත් ඔයාගේ ලස්සනට ආටිකල්ස් විදිහට ලියලා තියෙනවා. ලංකාවේ කට්ටිය ගොඩක් මම ගොඩක් කට්ටිය වගේ ෆලෝවර්ස් ලා බලලා තියෙනවා ආටිකල්ස්. මේ ඇයි ඉතින් ඒ කියන්නේ එහෙම මේ දැන් මේ ඔයා නළුවෙක් නිසාද මේක කොහොමද හැදුනේ කියලා කුතුහලයක් ආවේ. දැන් ගොඩක් රසිකයන්ට තියෙන දැන් මම වගේ ගොඩක් කාර් එක පස්සේනේ යන්නේ. මේ කාර් එක මේ කොහොමද මේ වැඩ කරන්නේ කියන්නේ මේ වගේ කාර් එක කොහොමද හදන්නේ අර ඒ වගේ දේවල් ඔස්සේ තමයි මම දන්න ගොඩක් නයිට් රයිඩර් රසිකයෝ යන්නේ. හැබැයි ඔයා ගොඩක් ගියේ මේ කාර් එක ගැන නෙවෙයි. මම දන්න විදිහට මට හම්බෙනකොට කාර් එක ගැන වට ලොකු දැනුමක් තියුනේ නැහැ. නෑ. ඔයා ගොඩක් ගියේ මේක කොහොමද හැදුවේ? ඔව්. ඉතින් ඇයි එහෙම හොයන්න ආසාවක් ඇති? මේමයි මං හිතනවා මිනිස්සෙක්ගේ පුංචි කාලේ අපේ හිත එක අපේ මොලේ හිස්. ඒතකොට ඒ මොලේට වැටෙන දේවල් අනුව තමයි එයාගේ අනාගතය තීරණය වෙන්නේ. එතකොට මටත් ඕක වැටුණා. ඒ කුඩා කාලේ මේක හරි විශ්මයක් ඒ කාලේ. එතකොට ඒ හරහා මට හම්බෙන තැන මං කුරුටු ගෑවේ කාර් එක තමයි. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න බස් එකේ නගින්න ඉන්නකොටත් ඒ ළඟ තියෙන කඩේක දොරෙත් නයිට් රයිඩර් කාර් එක අඳිනවා. එතකොට මං ඉස්කෝලේ ගියත් ෂෝක් අරගෙන ඕක බෝඩ් එක යනවා. මට හරි ඒක පිට කරගන්න ලොකු අමාරුවක් තිබුණා. ප්‍රයිවට් ක්ලාස් එකකට ගියත් මං ඒකේ ඒ ප්‍රයිවට් ක්ලාස් එකේ තිබුණා පාට ෂෝක්. ඒ හරිම ඒවෙන් අඳිනවා. ඔහොම කරගෙන ආපු එක මම කියන්නේ ඇත්තටම අපි කොච්චර වැඩි හිටියෙක් වුණත් අපි තුල ළමයා කියන එක ඉන්නවා. හරිද? ඒක එළියට දාන්න ලැජ්ජයි ගොඩක් අය. මට නම් එහෙම එකක් නෑ. මම ටිකක් වෙනස් මිනිස්සෙක්. එතකොට මට මේ ලෝකේ මහා ලොකු මේ වාව් වෙන්න දේවල් නැහැ ඇත්තටම. සමහරට කලින් ඕවා දැකලා හරි මොනවා එකද දන්නේ නෑ අර පෙර බව කියලා කියනවනේ. එතකොට නමුත් මම මේකට ලොකු ඇල්මක් තියෙනවා. මට කාර් එකක් අයිති කර ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. මට ඕක දැක බලා ගැනීමේ අවශ්‍යතාවය විතරයි තිබුණේ. ඉතින් ඒ හරහා මම හොයන්න ගත්තා. අන්තර්ජාල පාසුකම් වලට එක්කලා හොයලා ඉතින් මට ඒ හොයාගන්න දේවල් මම පෝස්ට් විදිහට ලියලා දැම්මා. ඒකවල අපේ මිත්‍රත්වයේ තහවුරු වෙන්නත් බලපෑවේ මම ওই පෝස්ට් ටික ඔයාලට මෙහෙම එව්වා මේකෙන් දාපුවා කියලා. ඒතකොට ඔයා බැලුවා මම වගේම පිස්සෙක් කියලා. ඒකෙන් තමයි ගොඩක්ම මේ මොකද ඔයා වගේ එච්චර දුරට අධ්‍යයනය කරපු කෙනෙක් මට හම්බෙලා නැහැ ශ්‍රී ලංකාවේ. මම පිටරට උනා US උනා මම කියන්නේ ගොඩක් කට්ටිය මාත් එක්ක දැන් කතා කරන කට්ටිය ඒගොල්ලෝ මේ ફોකස් එක කාර් එක මිසක් මේක කොහොමද හැදුනේ කියලා ගොඩක් කට්ටිය එහෙම ලොකු අවබෝධයක් නැහැ මේ ඔව් ඉතින් මේ දැන් ඔයාටම කියන්න මේ කොහොමද මේ සෙල්ෆ් ඩ්‍රයිව් එක ගැන මොනවද හොයාගත්තේ ඔය ආටිකල් කියලා තියෙන ගැන කොහොමද මේ කුණේ කියලා දන්න දේවල් ෂෙයා කරගමු මේ සෙල්ෆ් ෂොප් වල ගොඩක් කට්ටිය කැමති එක දැනගන්න මේ අතරම කොහොමද කාර් එක සෙල්ෆ් ඩ්‍රයිව් කරේ කියලා ඔව් මේ බොහොම මෑත අතීතයක තමයි මම ඕක හොයාගත්තේ එකම එක වීඩියෝ එකක තිබුණා මෙන්න මෙමයි ඒ සීට් එක පිටිපස්සේ හැංගවිච්ච මිනිස්සෙක් තමයි මේක ඩ්‍රයිව් කරන්න කියලා. ඒ වීඩියෝ එක විතරයි තිබුණේ. ඊට පස්සේ මම ඔක හොයාගෙන යනකොට ඔන්න පින්තූරු රූපරාම හම්බුණා, ෆොටෝස් හම්බුණා. ඒ අර ඔකට බලපානවනේ අර සීට් එක අපේ PMD සීට් එකේ උඩ හෙඩ් රෙස්ට් එකක් නැහැ මේකේ. බකට් සීට් එකක් උඩ පොඩි ඕපනින් එකක් තියෙනවා. එතකොට මේ ඕපනින් එකත් සෑහෙන වැදගත් වෙලා තිබුණා මේක කරද්දී. මොකද එතනින් බලාගෙන තමයි අර සීට් එක යටින් අත දාලා ස්ටීරියන් එකට. හැබැයි ඒගොල්ලෝ දැන් ඒ ස්ටන්ට් එක කරනකොට එතන තියෙන අර ගොල්වින් ස්ටීරියන් එක නෙමෙයි. රවුන්ඩ් ස්ටීරියන් එක, රවුන්ඩ් පොඩි ස්ටීරියන් එක පහත් කරලා තියෙන එක පේන්නේ නැති වෙන්න. ඒකෙන් අල්ලගෙන තමයි අරක උඩ පේන්න තියෙනවා. ඇත්ත ස්ටීරියන් තියෙන යටනේ. එහෙම. එතකොට පැඩල්ස් කොහොමද වැඩ කරේ කියලා? පැඩල්ස් මේ කකුල් දෙක සීට් එක යටින් දානවා ඉස්සරහට. පැඩල්ස් පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා පස්සට. මේ වර්ණා මේ කකුල් දෙක කෙලිම ස්ට්‍රේට් තියෙනවා ඉස්සරහට. එතකොට මොකද ඒක ඇති අර ටික පොඩ්ඩක් ඉස්සරහට කරාම පැඩල්ස් දෙකයි. ඒ දෙක මේ කකුලෙන් තමයි කන්ට්‍රෝල්. ඒ වගේම අර සීට් එකේ ෆ්‍රේම් එකකින් පොඩි එයාව හෝල්ඩ් කරගන්න බකල් දාලා තද කරලා තියෙන්නේ. ඒකත් මොකද ස්ටීරියන් එක අතහැරෙන්න පුළුවන්. ඒක අර පොඩි හොඳට බැලුවා නම් පෙනේ මේ ගෝණියක් වගේ එකක් සීට් එකේ කලයකින්ම
පිටිපස්සට එයා වහලා වහලා තියෙනවා. එයා තියෙනවා. තද කරලා තියෙන්නේ අර පස්සට පුළුවන් තරම් සීට් එක අස්සට ගිහලා ඉන්න ඔව්, ඒක සයිඩ් හොඳ- සයිඩ් එකෙන් ගත්ත සීන්ස් වල තියෙනවා පේනවා ඒක. ඔව්, ඔව්. ඔව්. ඒ වගේම අපේ හිස්ටෝරියන්ගේ විඩියෝස් videos වලත් එයා තියෙනවා. දාලා ඔව්, තියෙනවා. ඔව්. එතකොට ඕක ඔය වම් සීට් එකේ විතරක් නෙවෙයි දකුණු සීට් එකේ සිද්ධ වෙලා තියෙනවා. මොකද කාර් එක ඔටෝ යද්දි මයිකල් ජම්ප් කරන්න බෑ අර විදියට. විදියට. ඔව්, ඔව්, ඔව්. රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් දෙකටම පාවිච්චි කරලා තියෙනවා ඔය ඒ ස්ටන්ට් එක. ඔය එතකොට ජැක් ගිල් තමයි මම හිතන්නේ ජැක් ගිල් තමයි ස්ටන්ට්ස් ස්ටන්ට් කරලා තව කට්ටිය ඉඳලා තියෙන ඒවා තමයි ගොඩක් මේ ඔව්. මෙයා තමයි කෝඩිනේටර් කියන්නේ විදියට. ප්‍රධානියා විදියට කටයුතු අදලත් ඉන්නවා මේ ඔව්. මම එකපාරක් ඕල්මෝස්ට් හම්බෙන්න යන්න හිටියා බැරි වුණා මට ජැක් ගිල් මම කිව්වේ අර ඉවෙන්ට් එක. ඔව්. කවදා හරි දවසක මම ආසයි යා හම්බෙලා මේ ඇත්තටම ඩේවිඩ් හැසල්ලොෆ්ට වැඩිය මම ආසයි මේ ජැක් ගිල් හම්බෙලා කතා කරන්න. එයා තමයි රියල් නයිට් එයා තමයි රියල් නයිට් රයිඩර්. අර ඉතින් අර මේ කළුව විදියට රඟපෑවට ඔක හැබැයි එයා අර 360 ටර්න් එක 180 180 කරලා ඒක තියෙනවා. ගන්න පුළුවන්. එයා කියලා තිබ්බ දැන් ඒක ගහලා තියෙනවා මම දැක්කා ඊට පස්සේ. ඔව්, ඔව්. ඒක තමයි යාට ස්ටන්ට් එකක් කියන්නේ මේ කාර් එකේ ඇක්ෂන් එකක් විදිහට ඩේවිඩ් හැසල්හොෆ් කරපු එක මේක. ඔව්. ඊට පස්සේ සමහර ක්ලෝස් අප් අර ජම්ප් කරන ඒවා පොඩි ක්ලෝස් අප් කරලා තියෙනවා. ඔව්. මේ ඒ අරින්න කිසිම දෙයක් එයා කරලා නැහැ. එක ජම්ප් එකක් කරා කියලා තියෙනවා එයා. ජම්ප් එකක් කරලා මම ඒක දැක්කේ නැහැ. මම මෙතන බූස්ට් එක ටර්බෝ බූස්ට් එකක් කරාලු. ඔව් ඔව්. මම දැකලා නැහැ. ඔව් එකක් කරාලු ඊට පස්සේ මම හිතන්නේ ඒක හරියන්නේ නැතුව ඇති මොකක් කර ගැටලුවක් ඔව් වෙන්නේ. ප්‍රශ්නක් තියෙනවනේ. ඒක මෙයා මේ උතන ඉෂුස් උත් තියෙනවනේ මොනවාරි නේද කරදරයක් වෙන්න පුළුවන්. ඔව් එකක් එයාත් උසමහත කෙනෙක් නේ ටිකක් නේද? මම හිතන අඩි 6කට වඩා උසයි. මම හිතන්නේ කොහොමද ඔය කකුල් දෙක එහෙම ඔක අස්සේ දාලා සීට් එක මේ රේලින්ග්ස් මොඩිෆයි කරලා ෆුල්ම පස්සට දාලා තමයි තියලා තියෙන්නේ. තිබිලා තියෙන්නේ රයිට් දැන් අපිලත් යාගේ එකපාර නගින්න අමාරුයි. අමාරුයි ඇත්ත. මේ නයිට් රයිඩර් එකේ තීම් මියුසික් එකට අපි හැමෝම ආසයිනේ. අදටත් ඒක ඇහෙනකොට කොච්චර කියන්නේ අවුරුදු ගානකින් නයිට් රයිඩර් බලලා නැතුණත් කොහෙදී හරි ඔක ඇහුනොත් අර පරණ මතකයන් ඔක්කොම මේ මතක් වෙලා උඩට එන්න පුළුවන්. ඉතාමත් ඇට්‍රැක්ටිව් මේ මියුසික් මේ තීම් එකක් තමයි නයිට් රයිඩර් එකේ තියෙන්නේ. ඉතින් අපි හැම එපිසෝඩ් එකම බලද්දි වෙන ඒවායි ඕක ස්කිප් කරාට මේක කවදාකවත් අපි ස්කිප් කරන්නේ ඒක සම්පූර්ණ ඉවර කරගෙන අහලා තමයි කතාව එපිසෝඩ් එක බලන්නේ. ඉතින් මේ ඔයාගෙන් මම අහන්න කැමතියි මේ ඔයාගේ තියෙන සංගීත දැනුමත් එක්ක ඔයාදී වෘත්තීය සංගීතවේදියෙන්නේ. එතකොට මේකේ පොඩි ඉතිහාස කතාවකුත් තියෙනවා. මේක අලුත් කියන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රෙෂ් හදපු එකකුත් නෙමෙයි පොඩි පොඩි දේවල් උපුට අරගෙන එකතු කරලා හදපු මේ ට්‍රැක් එකක්නේ. ඉතින් ඒකේ ඉතිහාසය ගැනයි මේකේ මියුසික් පැත්ත ගැන දැන් මේකේ මොනවද යූස් කරලා තියෙන මේ ඉන්ස්ට්‍රුමන්ට් මොනවද යූස් කරලා තියෙන සහ ඔයාගේ මේ මියුසික් සම්බන්ධ මේ පැත්ත ගැන මම කැමතියි දැනගන්න. මේක කොහොමද මෙච්චර මේ නැගලා ගියේ කියලා මේ මියුසික් ට්‍රැක් එක. ඇත්තටම ඕක ගැන කතා කරනකොට කවුද අපේ ග්ලෙන් ලාසන් ග්ලෙන් ඇන්ඩර්සන් ලාසන් ලොකු දෙයක් නම ග්ලෙන් ඒ ලාසන් එතකොට එයාත් ඔකට බලපෑමක් තියෙනවා. මොකද එයා තමයි මේකේ නිෂ්පාදක නයිට් රයිඩර්. එතකොට එයා සාමාන්‍ය නිෂ්පාදකයෙක් කරන්නේ මුදල් යොදනවා විතරනේ. නමුත් මෙයාට දැනුම තියෙනවා. එයා මියුසිෂියන් කෙනෙක්. මම හිතන්නේ ඇක්ටර් කෙනෙක් රඟපාලක් තියෙනවා. එයාගේ බලපෑමක් මේකට සෑහෙන්න එන්නේ නැති කියලා හිතනවා. මොකද ඊට පස්සේ ස්ටූ පිලිප්ස් තමයි මේකේ ස්ටූ පිලිප්ස් කියන සංගීතඥයා තමයි සංගීතවත් කරලා තියෙන්නේ මේ තීම් සෝං එක. සහ මේ මුල් කොටස් වල ගොඩක් ඒවා ට්‍රැක්ස් එයා තමයි ගහලා තින්නේ. එතකොට ඒක ඇත්තටම අපිට ඔරිජිනල් වගේ පේනුනට මේකට යම්කිසි උපුටවාගත්ත දේවල් තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි ගත්ත එකක් මේකට යොදලා තියෙනවා. එතකොට ඒකෙදි ඔය ගිටාර් පාර්ට් එක යන මුලින්ම ඒක අරගෙන තියෙනෙත් ඔය 80 ගණන් වල බිහි වෙච්ච සංගීත ඛණ්ඩයකින් තමයි ඒක උපුටාගෙන තියෙන්නේ. ඒක ඉස්සරහා වීඩියෝ එකකදී අපි ඉස්සරහට කරමු. එතකොට අර ඕවා හැම ඔකෙස්ට්‍රා මියුසික් එකක් ඒක මම හිතන්නේ වා කිව්වේ 800 ගණන් වල 800 ගණන් වල වගේ මියුසික් එකකින් තමයි උපුටාගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒ ආපු අවුට්පුට් එක මාර ලස්සනයි. ඒගොල්ලෝ ඇත්තටම මේ TV සීරීස් එක කරද්දී ඔය තාක්ෂණික පැත්ත, ස්ටන්ට් පැත්ත, කාර් ගැන අරවා මේවා ඒවට මහන්සි වුණා වගේම සංගීතයත් ලොකු මහන්සියක් වෙලා තියෙනවා. මොකද සමහර කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ට්‍රැක්ස් තියෙනවා එක එපිසෝඩ් එක තැනකට විතරයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඔව්. පසුබිම් සංගීත බෑග්ග්‍රවුන්ඩ් සංගීතය. ඒක එක උදාහරණයක් කියන්න පුළුවන් මයිකල් නයිට් කසාද බඳින්න යනවා. එතෙන්දී කෙනෙක් ඇවිල්ලා වෙඩි තියනවා මේ එයාගේ වයිෆ්ට. ඊපස්සේ එයා මැරිලා ඒ දුකෙන් එයා බීච් එකට යනවා. බීච් එකට ගිහලා කලකිරලා වගේ ඉඳද්දී මෙයාට හිතෙනවා මම ආපහු
ෆ්ලැග් එකට එකතු වෙනවා කියලා. ෆ්ලැග් කියන්නේ ෆවුන්ඩේෂන් law and Government කියන එක එයා හිටපු මේ සමාගමට එකතු වෙනවා කියලා හිතලා එයා බීච් එකේ ඉඳලා මෙහෙම පාරට කාර් ගාවට එනකොට යනවා මියුසික් එකක්. හොඳට අහලා බලන්න මට කැමතිම ට්‍රැක් එක කැමතිම ට්‍රැක් එක තමයි. ඒ එක වතාවයි එච්චරයි මුළු එපිසෝඩ් සීසන් 4ට සීසන් 4 එපිසෝඩ් 90ටම ඒ වගේම ඒගොල්ලෝ ඒ වගේ පොඩි කෑලි ගොඩක් ගහලා තියෙනවා. තව එකක් මේ සෝරි මේ තව එකක් දැන් නයිට් රයිඩර් මේන් ටීම් එකට මේ පොඩි ලින්ක් එකක් තියෙන නේද යන හැම පසුබිම් සංගීතකම. හරියටම හරි. එහෙම එකක් තියෙනවා. ඒ ටීම් එක තියාගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. මොකද දැන් සු පිලිප්ස් විතරක් නෙමෙයි මේකේ සංගීතවත් කරේ. පව් කාලේනව ඩොන් පීක් හෝ ඩොන් පයික් කියන සංගීතඥයෙක් කරනවා. එයා ආවට පස්සේ තමයි පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික ශබ්ද මේකට එන්නේ. ඒ කියන්නේ සින්ත් කීබෝඩ් ඔය කියන්නේ පරණ කීබෝඩ්ස් වලින් තමයි ගොඩක් ඒ කාලේ තිබිච්ච ඒවා තමයි. මෙයා දැන් ස්ටු පිලිප්ස් එකෝස්ටික් ඩ්‍රම් එක තමයි ගොඩක් පාවිච්චි කරේ මුල් කාලේ. හැබැයි ඩොන් පයික් එනකොට එයා මේක ඉලෙක්ට්‍රොනික ශබ්ද අර ටුම් ටුම් ගාලා එක ටොම්ස් එහෙම වදින්නේ. ඒ ඩොන් පයික් කම්පෝස් කරපු ට්‍රැක්ස් තමයි ඒවා. ඔව්. එතකොට ඒ වෙනුත් මේකට මාරම එකක් ආව මේ කතාවට ආලෝකයක් ආවා. ඒ වගේම බේස් වාදනයේදී ස්ලැපින් බේස් ස්ලැපින් බේස් කියන්නේ ඒ කියන්නේ බේස් ගිටාර් එක වාදනය කරන එක්තරා විධික්‍රමයක්. ඔව්. අර ටං ටං ගාලා නිකන් අර එක වෙන විදිහකට වාදනය කරන්නේ. ඒ කාලේ අපි ස්ලැපින් බේස් කියන එකක් දන්නේ නැහැ. නමුත් ස්ලැපින් බේස් රස විඳින්දා ස්ලැපින් බේස් ගැන නොදැන ඒ කාලේ ඒවත් බලපෑවා මේ කාර් එකේ මේකයි මොඩර්න් ගතිය මේ මියුසික් ඒ හැමදේම බලපෑවා. ඉතින් හරිම සුන්දරයි. අදටත් ඒ ට්‍රැක්ස් මම අහනවා. ඔව් ඒක තමයි. ඒක ඔය විතරක් නේ අපි මේ ඔය නයිට් රයිඩර් රසිකයෝ ගොඩක් ඉතින් ඕකට හරි ආසයිනේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔයා කිව්ව දේවල් වලින් මට තේරෙන්නේ මේක මේ නිකම්ම නිකන් ටීවී සීරීස් එකක් නෙවෙයි. නිකන් මේක ජනප්‍රිය වෙච්ච එක හම්බෙකුත් නෙමෙයි. නෑ. ඒ කියන්නේ හැම දෙයකටම මේගොල්ලෝ attention to detail. දැන් ඔයා අර කිව්වා වගේ එක එපිසෝඩ් එක තප්පර ගානක එක විනාඩියක්වත් නෑ මට මතක කියලා. ඒ වගේ එකකට ෆ්‍රෙෂ් මේ ට්‍රැක්ස් හදලා තියෙනවා. ඔරිජිනල් එකත් එක්ක සම්බන්ධයක් තියාගෙන මට මියුසික් ගැන ලොකු අවබෝධයක් නැති වුණාට ඒක ඕන කෙනෙක්ට සාමාන්‍ය අවබෝධයක් තියෙනවනේ. ඉතින් ඒකට සෑහෙන මහන්සියලා තියෙනවා කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා. මේ මියුසික් වලට විතරක් අපි ගත්තොත් ඒ වගේම අනිත් හැම දෙයකටම ඒ කාලේ අද වගේ පහසුකම් තිබුණෙත් නෑ. නෑ ඉතින් අවුරුදු කීයකට කලින් 40 ගානකට කලින් ඔව් VFX නෑ මොකුත් නෑ. එතකොට මේක නවතිනත් ප්‍රධානතම හේතුව දැන් අපිට 90 වෙනි අවසාන එපිසෝඩ් එක බැලුවාම තේරෙනවා ඒකේ කිසිම එන්ඩ් එකක් නෑ කියලා. ඒක ප්ලෑන් එන්ඩ් එකක් නෑ. ප්ලෑන් එන්ඩ් එකක් නෑ. ඔව් ඉවර කරේමත් නෑ. ඒකට ප්‍රධාන හේතුව වෙලා වුඩු නයිට් කියන එපිසෝඩ් එක තමයි අවසාන එක. මේ වුඩු නයිට් කියන එපිසෝඩ් එක බලනකොට අපිට තේරෙනවා හරි එන්ඩ් එකක් නෙමෙයි. නියමිත එන්ඩ් එකක් නෙමෙයි කියලා. ඒක ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේක හදිසියෙ නවත්තන්න අධික පිරිවැය මුදල් ගොඩක් වැය වෙලා තියෙනවා. දැන් ඕකේ බලනකොට මියුසික් වලටත් ඒගොල්ලෝ ගොඩක් වේදන් කරලානේ. ට්‍රක්ස් ගොඩක් ගන්නවා කියන්නේ ඒකට වේදමක්නේ. කාර් වලටත් වේදන් හැම දෙයකටම වේදන්. මේ ලොකු අපරාධයක් ඉතින් හරි දුකක් ඒක. නැවතිච්ච යන්න තිබිච්ච එකක්. ඔව්. හරි ඉතින් අදට ඔය ඇති මොකද ගොඩක් දේවල් කතා කරා මේක ඉවර වෙන්නේ නැහැ මේ කතාව. අපි සමහරලාට ෆෝන් එකෙන් සෑහෙන වෙලා කතා කරගෙන ඉන්න මේක ගැන පැය ගණන්. මේ ඒ තරම් ඉතින් අර තියෙන ආසාවත් එක්ක ඒ ගැන මේ කතා කරලා ඉවර කරන්න. හැබැයි ඉස්සරහට අපි නේ මොනවා හරි මේ ඕගොල්ලොන්ට මේ නයිට් රයිඩ් හැදිච්ච එක ගැන අපි අද පොඩි ලාවට කිව්වනේ කොහොමද සෙල්ෆ් ඩ්‍රයිවිං කරේ කොහොමද ටර්බෝ බූස්ට් කරේ වගේ සෑහෙන මේ දේවල් ටිකක් ඉස්සරහට අපි වීඩියෝස් වල මම ගේන්නම් පොඩි කැලේ ටිකක් මේ ගැන. මේ ඉතින් මේ අරන් ඇවිල්ලා තියෙන පොඩි අයිටම්ස් ටික ඒ ගැන පොඩ්ඩක් කිව්ව. මෙහෙමයි ඉතින් ඔයාලට ඇත්ත කායයක් තුනට මට ඇත්ත කායයක් නැහැනේ. මම මේකෙන් තමයි සැනසෙන්නේ. මේක තමයි මගේ කායක. මේකේ අර ස්කෑනර් ලයිට් එකත් පත් වෙනවා. ඉතින් මෙහෙම එකක් එතකොට ඒ වගේම නයිට් ප්ලේට්ස් ඔව් කැලිෆෝනියා නයිට් ප්ලේට්. ඔව් මේකත් ඉතින් කායක තියෙනවා වගේ තමයි හැඟීමක් තියෙන්නේ. ඒක මම US වලින් ගෙන්න ගත්තා. ඔව් මේක කා දන්නවනේ දුෂ්ට කායක. ඉතින් කොහොම තමයි ඒ වගේ මේ මට තොප්පිය මේකත් ඇමරිකාවෙන් මගේ ලෝකෙට මේකයි මේක මගේ වජිර කියලා අයියා කෙනෙක් කියනවා එයාවත් අතිශය ප්‍රථම වතාවට මේ ඊයේ පෙරද තමයි මුණ ගැහුනේ ඇමරිකාවෙන් ගියාට පස්සේ එයා මට මේ මහලා ගෙනත් දීලා දිනවා මේ මටම කියලා විශේෂයෙන් මම ඉතින් රටින් ආයේ
මොනවාරි ඕනද කියලා මම නයිට් රයිඩර් දේවල් තමයි ඉල්ලන්නේ. ඉතින් එයා කිව්වා මට මේක මටම අහලා ඉතින් බොහොම ස්තුතියි මම බලන්න ආවට දුර ඉඳලා මේ හම්බීම සතුටක් ඉතින් අපි මේ කතා බහ කරලා තිබ්බට අද නේ මෙහෙම හම්බුනේ. මේක අපි ප්ලෑන් කරලා තිබ්බේ පොඩි වීඩියෝ එකක් එක කරනවා කියලා හම්බුනාම ඉතින් මේක අවසානෙත් නෙවෙයි මේක ආරම්භය. මේ තව ඉස්සරහට මෙයා දන්න කරුණු මම දන්න කරුණු අපි කාර් එක ගැනම හැමදාම වීඩියෝස් කරන්නේ. අපි මේ එහෙනම් මේ අනිවාර්යයෙන් නයිට් රයිඩර් ගැන සෑහෙන ඩීටේල් විස්තරයක් මේ channel එකේ අපි අරගෙන යමු. ඒ වගේම ඔයා මේ කාර් දෙකක් තියෙනවා කියලා පොඩි ආරංචියක් ආවා ලංකාවට අපිට බලන්න. ඔව් මොකක්ද ඒ ගැන චූටි නියුස් මේ හරි. ඉතින් මේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා එන අවුරුද්දේ මැද්දේ ජූලි වගේ වෙද්දී මේ ටුවර් එකකට ඔයගොල්ලෝ දන්නවනේ මම අනිත් හදන කාර් එක මේ 93 දෙනිය හදන කාර් එක 90 හදන කාර් එක ඉවර වුණාට පස්සේ එකයි මගේ එකයි දෙකම මෙහෙ මේ ටුවර් එකට. ඒ කියන්නේ අරන් ඇවිල්ලා කට්ටියට ඇවිල්ලා බලන්න කාර් එකත් එක්ක කතා කරන්න ෆොටෝ ගන්න. මොකද ලංකාව කට්ටිය ගොඩක් මගෙන් ඉල්ලන්නේ තමයි මේක ගේන්න බැරිද? මොකද ලංකාවේ පිටරට වල ඉන්න කට්ටිය නම් ඕන තරම් ඇමරිකාවේ ඕන තරම් කාර් ෂෝස් වලට ගියාම මේ ඔරිජිනල් එක උනත් බලන්න පුළුවන් නේ මියුසියම් වලට ගියාම. ඉතින් එහෙම නෙවෙයි ලංකාවෙන් එළියට යන්න බැරි. මේකට ආස කට්ටියට මේ මට හිතුණා මේක ගෙනාවා නම් මේ ලොකු දෙයක් කියලා. මොකද ගොඩක් කට්ටිය මට කරන ඉල්ලීමක් ඕක. ඉතින් ඒක ලොකු වැඩක්. ඉතින් ඒක පළවෙනි ස්ටෙප් එක තියලා තියෙන්නේ මේ 80ක් 90ක් විතර මට හිතෙනවා වැඩි කරගන්න පුළුවන් සාර්ථක වෙයි කියලා. ඉතින් ඉස්සෙල්ලා මම අර ඉවර කරන්න ඕනේ. ඒකත් ලොකු වැඩක්. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා මේ ඉවර වෙන්න. මේක වරක් කිසිම දෙයක් තේරෙනවා අනිවාර්යයෙන්. මම තාම මෙහෙම කාර් එකක් දැකලා නැහැ අතන. ඔයාගේ තමයි දැක්කොත් දකින්න වෙන්නේ. ඉතින් මේ වෙද්දී ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් මෙතුමා නමුත් ලංකාවේ අපි ගැන මෙහෙම තාම හිතරේ ගැන අනිවාර්යයෙන් මගේ තව ඩ්‍රීම් එකක් තමයි මේ මම පොඩි කාලේ මේකෙදි දන්නේ නයිට් රයිඩර් බැලුවේ ඉතින් මේ ගෙදරට කාර් එක ගේන එකත් මගේ එක ඩ්‍රීම් එකක්. ඉතින් ඒකත් එක්කම මේක බලන ආස කට්ටියගේ ඩ්‍රීම් එකක් මේ ෆුල්ෆිල් වෙන්නේ නැහැ මේ සාර්ථක මේ වෙන්න. මේ ඉතින් ඒක තමයි මේක හිතුවේ. ඉතින් ඔය 90 තමයි මේ 94 දෙනිය ඒක තමයි යාත් ගොඩක් උදව් කරන වැඩේට මම එයාත් එක්ක දැන් මම මේක ඉස්සෙල්ලාම කිව්වා මෙහෙම කරමුද කියලා. මොකද එයාගේ තියෙන සම්බන්ධකම් එක්ක ඉතින් එයා තමයි දැන් එයාත් එක්ක එකතු වෙලා තමයි මම මේක කරන්නේ. ඉතින් ළමන අවුරුද්දේ ගොඩක් දුරට ඔයගොල්ලන්ට ඇත්තටම කාර් එක බලලා කාර් එකත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා මේකට මාධ්‍ය අනුග්‍රහයකුත් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් සමහරක් වෙලාවට ආපහු නයිට් රයිඩර් නොබලපු අයට බලපු අයට අලුත් කරගන්න ටෙලිවිෂන් එකේ තියෙනවා ටෙලිවිෂන් එකේ මේක විකාශනය වෙන්නත් ඉඩ තියෙනවා මේ කාර් එන්න කලින්. ඔව්. එහෙනම් ඉතින් ඔයයිට අනේක වාරයක් මේ ඉතින් ලංකාවට මම ආවට පස්සේ මං හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා අපේ නාමල් කොළපාරච්චි මල්ලි මේ මට ලංකාවට එන්න කලින් ඉඳලම කිව්වා ලංකාවට එනවා නම් කියන්න අනිවාර්යෙන් හම්බෙන්න එන්න ඕන කියලා. හොඳ නයිට් රයිඩර් රසිකයෙක්. ඉතින් තව විශේෂත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ මගේ YouTube එක බලලානේ. මගේ YouTube එකේ ඔක්කොම thumbnail images මම අහන්නේ නැතුව මෙයා තමයි volunteer ඉදිරිපත් වෙලා මට ඔක්කොම හදලා දෙන්නේ. ඉතින් මේ නයිට් රයිඩ් එකට තියෙන ආසාවත් එක්ක ඉතින් අද අපේ ගෙදරට ආවා මාව බලන්න. මේ පේන්නේ මං හිතන්නේ මේක මං මීට කලිනුත් මගේ Facebook එකේ share කරලා තිබ්බා මෙයා pencil arts වලින් කරපු එකක්. මේ කවුද කියලා දන්නවා? මේ මම ඉන්නේ Vic Knight කාර් එකත් එක්ක. ඉතින් මේකේ ඔරිජිනල් එක අද මට මේ අරන් ආවා. මේ මට දැන් යනකොට අරන් යන්න පුළුවන්. මේකේ මේ ස්කෑන් කොපි එකක් තමයි මෙච්චර කල් මගේ ළඟ තිබුණේ. ඉතින් ඒකම මේකත් මට මෙයා එවල තිබ්බ කලින් මේ ක්‍රිෂාන්ත තිලකරත්න ලියපු නයිට් රයිඩර් පොතක්. මේකේ මං කියවලා බලන්න ඕන මේ ඔරිජිනල් නයිට් රයිඩර් එපිසෝඩ් තියෙන්නේ කියලා. මේක මේ සිංහල ලියව පොතක්. ඔයගොල්ලන්ට මේ කඩවල ගන්න පුළුවන් මේක. ඒකකුත් මට ගෙනල්ලා දුන්නා. ඉතින් මල්ලි කියන්න බලනවා මේ නයිට් රයිඩ් එකට මේ ෆෑන් කෙනෙක් වුණේ කොහොමද? කොයි කාලේද නයිට් රයිඩ් බැලුවේ? ඉතින් නයිට් රයිඩ් එකත් එක්ක මේ ආසාව ඇති වුණේ කොහොමද? අයියේ මම ඉතින් ඕක නයිට් රයිඩ් ෆෑන් කෙනෙක් වුණේ ඉතින් ඒ පුංචි කාලේ මයි ස්කෝලේ යන කාලේ තමයි මේ ඕක
ඕක ටීවී එකේ බැලුවේ. මොකද ඒ කාලේ අපේ ගෙදර ටීවී එකක් තිබුණේ නැහැ. ඉතින් අල්ලපු ගෙදරින් තමයි ඕක බලන්නේ නයිට් රයිඩර් බලන්නේ. ඉතින් ඒ කළු සුදු ටීවී වල ඒ කාලේ බැලුවේ. ඉතින් ඒ කාලේ නයිට් රයිඩර් කීකේ පාට ගැන අදහසක් තියුණාද? කළු පාට කියලා තමයි ඒ කාලේද හිතුවේ. ඉතින් ඒක ඒ කාලේ ඉඳලම හිතේ තිබිච්ච දෙයක් තමයි ඕක. ඉතින් ඒක ඇත්තටම මේක මේ දැන් අපිට නයිට් රයිඩර් කාර් එක හැබැයි මට දකින්න එහෙම කවදාවත් එහෙම අදහසක් එහෙම තිබුණෙත් නැහැ. නමුත් ඉතින් ඒක අපේම ලාංකිකෙක් මේක හැදුවා කියන එක දැක්කට පස්සේ අපි ඔක මේ ටීවී එක දැක්කට පස්සේ ඉතින් ඇත්තටම මට හිතුණා අඳුර ගන්න අයියව අඳුර ගන්න. මොකද මම මේ නයිට් රයිඩර් මේ කතා මාලාවට මම ආස නිසා. ඉතින් ඒ නිසා ඒ තිබිච්ච ආසාවට තමයි අපි Facebook එක කරා අයියා අඳුරගත්තා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාගේ මේ නයිට් රයිඩර් සම්බන්ධව කරන YouTube channel එකේ ඒ වැඩ කටයුතු වලටත් ඉතින් මට මේ සම්බන්ධ වෙන්න ඇතරම අවස්ථාව ලැබිච්ච එකත් ලොකු භාග්යක් කියලා ඉතින් මම හිතනවා. ඉතින් ඒක එතකොට මමත් අර ඒකේ කොටස්කාරයෙක් වුණා වගේ හැඟීමක් මට තියෙනවා. ඉතින් ඒක නිසා ඒක තමයි ඉතින් මට මේ සම්බන්ධව කියන්න තියෙන ඉතින් මට තියෙන වැදගත්ම මේ කතාව. මේක ගැන ඔයාගේ පෙන්සිල් ආර්ට් මේක මාර ලස්සනයි. ඒ කියන්නේ මේක ලොකු ස්කිල් එකක් නේ. දැන් ඔයා ඉමේජ් එඩිටිං වලින් නේ ඔය thumbnails හදන්නේ. ඒක වෙනම ස්කිල් එකක්. මේක වෙනම ස්කිල් එකක්. මේක ලේසි නෑ. මොකද මේ කොහොමද මේකට යමුනේ? චිත්‍රාන්දනක ඉතින් මේ ඉස්කෝලේ කාලේ ඉඳලා මම චිත්‍රාන්දන එකක් කරනවා. ඉතින් ඒක මේව කරද්දී මට හිතුණා මේ වගේ එකක් මේ ඉතින් අයියට මේ ඕක මේ ප්‍රසන්ටයක් විදිහට මේ නයිට් රයිඩර් මේ මයිකල් නයිට් එක්ක මේ විදිහකට මේ හදලා දුන්නොත් හොඳයි කියලා හිතලා තමයි මේ ඇන්දේ නැත්නම් පෙන්සිල් ආර්ට් මම ඉතින් මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ චිත්‍ර මේවා කරනවා. කලාත්මක වැඩ කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි මට හිතුනේ මේ වගේ මේ නිර්මාණිකුත් කරලා මේ දුන්නා නම් හොඳයි කියලා. ඉතින් කවදා හරි මේක අතටම දෙන්න තමයි අදහස් දෙන්නේ. ඉතින් ඒක තමයි වෙන බලාපොරොත්තු හිටියේ මේක දෙන්න. ඔව් ඉතින් මේ චිත්‍ර අඳින වගේම මෙයා හොඳ ගායකයෙක්. ඉතින් මම මෙයාගේ ප්‍රොෆයිල් එක මේ ලින්ක් එකත් යටින් දාන්න. මෙයා සින්දු කියනවා. ඊට පස්සේ මෙයා හොඳ මේ ලේඛකයෙකුත්. මෙයා කලා සංග්‍රහයක් කරනවා. ඉතින් හැම අතින්ම දක්ෂකම් තියෙන කලාවට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඇත්තටම මේ මගේ YouTube channel එකත් කරන්න ප්‍රධානම හේතුව දැන් මේක මුලින් මං හිතන් හිටියට මං විතරයි මේකට කැමති කියලා. පස්සේ ඉතින් දැනගත්තේ ගොඩක් මේකට කැමති කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේම නයිට් රයිඩර් වලට කැමති කට්ටියට මේ සම්බන්ධ දේවල් මම දන්න දේවල් මම ෂෙයා කරන්න. ඉතින් ඒකට මෙයාත් දැන් සම්බන්ධ වෙනවා. ඉතින් මේජ් එක හදලා ඉතින් තව ඉස්සරහට තව දේවල් වලින් සම්බන්ධ ඉතින් thank you මල්ලි නම් ආවට විශේෂයෙන් මේකට. ඉතින් මේක මම ගෙදර අරන් යනවා දැන් ඕස්ට්‍රේලියාවට අරන් යනවා මම හෙට යනකොට. ඉතින් මේක ගිහලා හැමදාම මාත් එක්ක තියෙයි කිට් එක ඉතින් ඉතින් නයිට් රයිඩර් තව මෙමරි එකක් තමයි කලෙක්ෂන් එකට එකතු වෙන තව එකක් මේක thank you ආවට මම බලන්න. හරි